කාන්තා ලෝක කුසලානේ ඊළඟ සටන. ලෝකශූර නවසීලන්තයට එරෙහි ජයග්‍රහණයේ ටර්නින් පොයින්ට් එක. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නිහඬ වීරවරිය. ආයුබෝවන් ප්‍රිය ක්‍රීඩාලෝලි හිතවතුනි. 2026 ලෝක කුසලාන තරඟාවලියේ 7 වෙනි තරඟයේදී ලෝකශූර නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩලු 5ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරන ලදී. නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ ඉතිහාසයේ පළමු තරඟයේද මෙයයි. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩලු 6ක් දෙවි ලකුණු 150ක් ලබා ගන්නා ලද අතර කර් සහ ශෝපී යන ක්‍රීඩිකාවන් ලකුණු 45 බැගින් ලබා ගන්නා ලදී. කවිෂා කඩලු 2ක් බිඳ හෙළන ලදී. ලකුණු 151ක ජයග්‍රහය පිළිතුරු වෙනම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩල ලකුණු 45 දී චමරි අතපත්තුගේ දැවී යමත් සමග සිදුවන අතර ඉතිරි පන්දු වාර 3කදී තවත් කඩලු 3ක් දැවී යාමත් සමග ලකුණු 55ට කඩලු 4ක් ලෙස අසීරු ලකුණු පුවරුවක් දිස්වන්නට සිදුවිය. නමුත් ඉන්පසු ක්‍රමයෙන් ඉනිම ගොඩනගමින් සිටින නිලක්ෂිකා සිල්වා සහ කවිෂා දිල්හාරි අතරින් ලකුණු 17ක් ලබා සිටි කවිෂා දුවද්දී දැවී යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන දුවද්දී දැවී යමත් සටහන් කරමිනුයි. ඒ වන විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 105ක් ලෙස සටහන් වුණා කඩලු 5ක් බිඳ වැටි. එම අවස්ථාවේදී පිචට පිවිසි කෞෂිනී නෘත්‍යාංගනා සහ නිලක්ෂිකා ශ්‍රී ලංකා ජයග්‍රහණයේත් එක් කණ්ඩායම රැගෙන යන ලදී. පන්දු 37කදී ලකුණු 54ක් ලබාගත් නිලක්ෂිකා 6 පහරක් සහ 4 පහර 5ක් එල්ල කරන ලද අතර ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. නමුත් මෙම ජයග්‍රහණයේ නිහඬ වීරවරිය බවට පත් වූ කෞෂිනී නෘත්‍යාංගනා පන්දු 14කදී ලකුණු 24ක් ලබාගත්තේ දර්ශනීය 4 පහරවල් 3ක් එල්ල කරමින්. ඇයගේ පන්දුවට පහර දීමේ ප්‍රහාරක වේගය ලකුණු 171ක් ලෙස සටහන් වුණා. නිලක්ෂිකාට තම ඉනිම දැඩි පීඩනයකින් තොරව ගොඩනගා ගැනීම සඳහා මෙම නෘත්‍යාංගනාගේ ඉනිම වඩා උපකාරී වුණා කියලා තමයි අපිට දක්නට ලැබෙන්නේ. තරගයේ ටර්නින් පොයින්ට් එක හැටියට ඒක හඳුන්වලා දෙන්න පුළුවන්. මෙම ජයග්‍රහණයෙන් පසු අප උද්දාමයට පත්විය යුතු නැති අතර අපේ අදහස උද්දාමයට පත්වනට වඩා ඊළඟ තරගයේ සැලසුම දියත් කිරීමට වඩා උචිත බව තමයි කියන්න තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ තිබෙන ඊළඟ අභියෝගාත්මක තරගය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සඟ පැවැත්වෙන මෙම 21 වෙනිදා පැවැත්වෙන තරගයයි. එම තරගය ජයගතහොත් ශ්‍රී ලංකාව තරගාවලියේ ඉදිරියට යාමේ වැඩි අවස්ථාවක් තිබෙන අතර කොදෙව් කණ්ඩායම යනු ලෝක ශූරතාවේ දිනපු කණ්ඩායමක්. නවසීලන්තයත් පරාජයට පත් කරමින් ඔවුන් හොඳ ස්ථානයක සිටින අතර ඔවුන් අද ස්කොට්ලන්තය සමග තරග බිමට පිවිසෙනවා. එහෙමනම් එම තරගයේ විස්තරත් සමග නැවත හමු වෙනතුරු අදට සමුගන්නම් අපගේ VUP ක්‍රිකට් channelය මේ දක්වා ඔබ subscribe කරලා නැත්නම් වහාම subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න අපි ඊළඟට දාන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට ජය වේවා.